හෙලෝ ලංකාවේ මිනිස්සුන්ට වැරදිච්ච තවත් තැනක්. බොරු කියලා අර සාම්පූර් බලාගාරේ අපිට එපා. තිරුකුණාමලේ වරාය විකුණන්න එපා. තිරුකුණාමල ටෙටර් එක හදන්න එපා. පිටරට වලට දෙන්න එපා කියලා අන්දලා ඒ වගේ තවක් විනාශයක් තමයි මෙන්න මේක. අද සාම්පූර් පවර් ප්ලාන්ට් එක අනුර කුමාර දිසානායක 2025 හරිද? මේක විවෘත කරන්න හිටියේ 2006 පටන් ගත්ත ජොබ් එක මේක ප්‍රොජෙක්ට් එක 2011 වෙනකොට අවසන් කරන්න හිටියේ සම්පූර්ණම ප්‍රොටෙස්ට් කරලා අන්තිමට මේ කැලෑ ටික විතර ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ තියනවාද කියලා මම නම් දන්නේ නැහැ. තාම හදනවා කියලා කිව්වා මේ ගම්වාසියන්. ඒකත් මෙගාවෝට් 135ක් විතරයි. හරිද? ප්‍රොපෝස් ප්‍රොජෙක්ට් එක. මෙතන දාලා තියෙන්නේ phase 1 එක. පේනව නේද? phase 1 එක අපි දැන් ඉන්නේ සාම්පූර් අර බලාගාරේ. එතකොට මෙන්න මේ ලස්සන ගම්මානයක් පිටිපස්සේ තමයි මේක තියෙන්නේ. තවත් එක්ස්පැන්ෂන් කරන්න පුළුවන්. ඒකයි අපි දිගටම කිව්වේ. අපි රජයෙන් දේවල් කරනකොට රජයේ මිනිස්සු ඉස්සර හිටපු චන්ද්‍රිකාවෝ, ප්‍රේමදාසද, චන්ද්‍රිකාද, මේ අපේ කවුද මේ මහින්ද රාජපක්ෂද, රනිල්ද, ගෝඨාභයද කියන එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. රටේ දියුණුවක් වෙනකොට ඒකට බාධා කරපු හැම එක්කෙනාම රටේ වැඩිකාරයා තමයි. ණයට ගෙවන්න ඕනේ, ණය ගෙවන්න කොටස්කාරයෙක් තමයි. එතකොට දැන් අද පේනව නේද? දැන් තමයි අස්සම් කරලා තියෙන්නේ. ඒකත් කවුද මේක බාධා කරේ අනම්මනම් කින්දවන්ද ඔක්කොම මේ මිනිස්සු දැනගන්න ඕනේ. එතකොට තමයි තවත් පෑදිලි වෙන්නේ. බොරුකාරයන්ට රැවටිලා මිනිස්සුන්ගේ අනාගතය විනාශ කරගන්න දෙන්න බෑ. මිනිස්සු පව්. ඒ නිසා අපි පෑදිලිව මේක පෙන්වන්න ආවේ. මෙන්න සාම්පූර් බලාගාරයේ විදුලි බලාගාරය. තීන හැටි පේනව නේද? අර ඇතුලේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඇතුලේ තියෙනවා නම් මේක හදන්න මෙගාවෝට් 135ක් හදනවා කිව්වා. අපි ප්‍රොපෝස් කරපු ප්‍රොජෙක්ට් එක මෙගාවෝට් 500 නැත්නම් 600ක්. ඒකත් 2011 ගේම ගාලා මේ වැඩ කරලා ඉවර කරන්න හිටියේ. ඒ වුණාට අන්තිමට මේවා මේ ඔක්කොම බාධා කරලා මේක නවත්තලා දැම්මා. එහෙනම් ලංකා මිනිස්සුන්ට ජය වේවා.